Hello guys, අපි යන්න හදන්නේ පොඩි ඇඩ්වෙන්චර් සීන් එකකට. අතන කිව්වොත් අතන මෙතන කොට කතා ගොඩක් බැඳලා තියෙනවා. මොකක් වෙද්ද දන්නේ අපි ඊළඟ බලමු. Hello, අපි මේ තව පොඩ්ඩ දුරයි වගේ තියෙන්නේ. ඔයාලා කිව්වා අතරින් 300ක් වගේ තියෙනවා කියලා තමයි කිව්වේ. බලමු ඉතින්. ඉස්සරහට ගිහින්. Hello guys, ඔන්න අපේ තැනට ආවා. තව පොඩි දුරයි තියෙන්නේ. හෙල්ලෙන ගලට යමු බලන්න. අපි පොඩි උදව්වක් දෙන්න ආවා. කොහොමදත් උදව්වක් දෙන්න හදනවා හොඳ. දැන් ඉවරයි. කොහොමද අපි ආවා? හෙලෝ යාළුවනේ. අපි අංකල් කෙනෙක්ටත් උදව්වක් දුන්නා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. තාම තව ටිකක් තියෙනවා කන්ද නගින්න. ඊට කලින් ඔයගොල්ලන්ට ලස්සන දෙයක් පෙන්වන්න කියලා හිතුණා. ගිහලා බලමු. යාළුවනේ මං කිව්වේ ලස්සන තැන් තියෙනවා කියලා. මේ බලන්න. ඔයගොල්ලන්ට පේන්නේ මේ පැත්තේ පේන්නේ අවිස්සාවෙල්ල ටවුන් එක. අවිස්සාවෙල්ල මේ පැත්තේ. වව්. පට්ටම ලස්සනයි යාළුවනේ. කියලා දැන් නේද? යාළුවනේ ලස්සනයි වගේම මේ පන්සල එක්ක බැඳිච්ච කටකරාතියකුත් තියෙනවා. අපි අහගත්ත දේවල් ඉන්නකෝ. අතන කිව්වොත් එහෙනම් මෙතන ගොඩක් කතා බැඳලා තියෙනවා. ඉතින් ඉස්සර කතා තමයි මේ තියෙන්නේ. අතන කිව්වොත් එක විශ්වාසය තමයි මෙතන ඉදානයක් තියෙනවා කියන එක. අනිත් එක තමයි මේ පන්සල හැදුවේ නැත්නම් මෙතන ගොඩක් දෙයක් වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේක ඉස්සර කාලේ ගොඩක් විදිහට අස්වාභාවික දේවල් වෙච්ච තැන. ඇත්තම කිව්වොත් සමහර මිත්‍යා විශ්වාස තියෙනවා. ගොඩක් අය ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. ඇත්තම කිව්වොත් එහෙම මේ ගලේ ඉස්සර කියන්නේ මේ පන්සල හදන්න කලින් අනිතර මේක යක්ෂයන්ගේ තැනක් කියලා ගොඩක් අය විශ්වාස කරන්නේ. ලංකාවනේ, ලංකාවේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒක ඉතින් රැක ගන්න ඕනේ අපේ ලංකාවේ දේවල් නෙවෙයි. යාළුවනේ අපි කන්ද උඩටම ආවා. මේ කන්දේ වටේ පේන විදිහට මේ පැත්තෙන් ගත්තොත් කොළඹ ටවුන් එක පේනවලු. මේ පන්සලේ උඩම තමයි. අතරම පොකුණක්ද? පොකුණක් වගේ තමයි. ඉතින් ලස්සන දවසක් ලස්සන විදිහට වුණා. ඇත්තටම ලස්සන තැන් ටිකක් තිබ්බා. ඕගොල්ලොත් ආවොත් අනිවාර්යෙන් එන්න ඕනේ. මේක ලෙනගල පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. අනිවාර්යෙන්ම එන්න. අවිස්සාවෙල්ල බස් එකේ ආවොත් යන්න පුළුවන්. හෙල්ලෙන කන්ද තමයි නම. හෙල්ලෙනගල. අනිවාර්යෙන් එන්න. ඉතින් තව වීඩියෝ එකක් දානකම් සුබ දවසක්. අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මේ වගේ මේ වීඩියෝස් ඉස්සරහට බලා ගන්න පුළුවන්. මේ පළවෙනි එක විතරයි. එහෙනම්